අපි දැන් ඉන්නේ මේ ගණේවත්ත ඖෂධ උයනේ ගම්පහ වික්‍රමාර්ක දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දේශීය වෛද්‍ය සම්පත් දෙපාර්තමේන්තුවේ දේශීය වෛද්‍ය සම්පත් උපාධිය හදාරන BSc Indigenous Medicinal Resources කියන ඩිග්‍රිය හදාරන අපේ මේ ළමයි ටික තමයි පිටිපස්සේ ඉන්නේ. දැන් මේගොල්ලෝ මේ හදන්න යන්නේ මේ ගාඩන් එකේ ඩිසයින් එකක් කරන්න යන්නේ. ගාඩනින් ඩිසයින් එකක් සම්පූර්ණ මෙඩිසිනල් ප්ලාන්ට්ස් පාවිච්චි කරලා. මෙඩිසිනල් ප්ලාන්ට්ස් 15ක් මෙතෙන්ට අපි භාවිතා කරනවා. ඒක කෝමාරිකා, මහානිත්ත, අක්කපාන, සැවැන්දරා, එතකොට අවරිය, එතකොට විහාරාන් කහ, වද කහ, ආතවාරිය, තිප්පිලි මේ වගේ වර්ග රත්නිතුල්, හීන් අනිත්ත, විෂකුම්භ මේ වගේ ගොටුකොළ වර්ග 15ක් තියෙනවා. දැන් ප්ලොට් 15කට බෙදලා මේක දැන් මේ ලස්සන මේ ඩිසයින් එක හදන්න යන මේ ළමයි. එතකොට මේක තමයි මේ ප්‍රායෝගික අත්දැකීම මේගොල්ලන්ගේ මේ සෑම ප්ලොට් එකක්ම පිරෙන්න මේ මෙඩිසිනල් ප්ලාන්ට්ස් හදන්න. මේගොල්ලෝ දැන් මීට කලින් මෙඩිසිනල් ප්ලාන්ට් ප්‍රොපගේෂන් එක කළා. ඒ කියන්නේ සීඩ් ප්‍රොපගේෂන් කළා. එතකොට සීඩ්ස් වලින් පොටින් කළා. ඊට පස්සේ ස්ටෙම් කටින්ග්ස් කළා. දැන් ඊට පස්සේ තමයි මේ ෆීල්ඩ් ප්ලාන්ට් එක ලැබිලා තියෙන්නේ. සෝ මේක කොහොම හොඳ ප්‍රායෝගික අත්දැකීමක් මේගොල්ලන්ට. අපි දැන් මේ කරන්නේ මේ ප්ලොට් එකේ දැන් මේ පොඩි සෙග්මන්ට් දෙක අපි ගොටුකොළ වලින් කෝමාරිකා වලින් හදන්න යන්නේ. ඒතකොට දැන් අපි මෙතන ගොටුකොළ සහ කෝමාරිකා මේ පාති දෙකද දැන් මේ වෙද්දී මේ බිම් සැකසුම ද්විතීය බිම් සැකසුම බවට පත් කරලා ඉවරයි. කියන්නේ පළවෙනි පාර හාලා දෙවෙනි පාර කැටපොඩි කරලා හදාගත්තු මේ පස තියෙන්නේ. දැන් මේ ඕගොල්ලෝ දකින්නේ මේ කොළ පොහොර, يعني කොම්පෝස්ට් පොහොර මේ පොඩි ලේයර් එකක් විදියට මේ අතුරනවා. මේකේ තියෙන පසේ තියෙන පාංශු තත්වයන් කන්ඩිෂන්ස් යහපත් විදියට පවත්වා ගන්න. ඊට පස්සේ මේක තමයි අපි මේ පැල කරන්න යන්නේ. අන්නේ එතකොට අර දාපු කොම්පෝස්ට් ටික දාලා කලවම් කරනවා. කලවම් කරනවා මේ කරන්නේ. Sapadan. Kita praktekin yang pati yang dulu. Bohong udah. Kita praktekin yang pati yang dulu. Mulu berarti. Memang hitam depan, memang kita ada lah. Saya guna rekaman nih. Level dekat gahkan itu. ඉක්කේ බයිලා තු අල්ලන්නේ. ඔව්. Warapunat kali ini no. यार कैटलॉग जो दान दिया
ටික මෙහාට ගන්න. මෙහාට ගන්න අනිත්. මේ පැලේ කෙලින් හිටින්න ඕනේ. හිටවනකොට පැලේ කෙලින් ඇරෙන්න දරවෙන්න බෑ. පැලේ කෙලින් තියෙන්න. පියන්තියක් අර ඔකද මහානිත්ත එහා පැත්තෙන් යන්න පිටින් මාඩු උඩ මම දැන් හිටින්නේ. ඔතට උඩ නැගිටින් අඳ හිටවන්න එපා. එහා පැත්තෙන් යන්න එහා පැත්තේ ගෙලින් මේ පැලක ළඟ වැඩි නේ. ගානකට ඉන්න ඕනේ. වැඩි බලවන්නේ. බලන්න. මනෝල මෙතනින් ගන්න බෑ. මේ පැලක බලන්න. කොහොමද ගන්නේ? ආන් වෙන අපිට දව කරන්නේ දැන් හරි මේක නම අල්ලන් ඉන්නේ. ඩයිව් කරනවා. අන්නේ. අර මේකට දාන්න. වතුර එකක් අරන් එන්නකෝ දැන් ඕන නම් මතක තියාගන්න. ඉස්සරෙන් තරහකාරද මොකද කරනවද? අර විට උඩ කන්නේ නේ විට උඩ එහෙම තියලා කන්නේ ඉඟුරු පියලි ඕකෙන්ද? ඉඟුරු පියලි ටෙස්ට් එක අපි මේක දිගේ පොඩි රවුමක් කියන් බලන්න මේ කොහොමද මේ අසුරලා තියෙන්නේ කියලා මෙඩිසිනල් ප්ලාන්ට්ස් එක. දැන් මේක මේ වගේ මේ පොඩි එජ් එකකින් පටන් අරන් තියෙන. අතර මේක තව දෙපැත්තේ මේ අපි හෙජස් ටිකක් දානවා හිට මෙඩිසිනල් ප්ලාන්ට්ස් වලින්. එතකන් මේ පැත්තට ගොටුකොළ දාලා තියෙනවා. අපි මේ පැත්තට ඉංග්‍රීසි පෙළ දාලා තියෙනවා. ඊට පස්සේ අපි ප්ලොට් එකට දාන කොමාරිකා. ඊට පස්සේ දාලා තියෙන්නේ මේ කීන් අනිත්ත. මේක අපේ එන්ඩමික් ප්ලාන්ට් එකක් කීන් අනිත්ත. ඊට පස්සේ මේ තියෙන්නේ මේ මහා අනිත්ත.
මහානිත්තරට පස්සේ ඊළඟ ප්ලොට් එක අපි දාලා තියන්නේ රන් 1 කටුකරණු. මේක ලස්සන මේ රතු පාට මලක් තිබෙනවා. මේ තියෙන්නේ රත් නිතුල් එක. මේකේ ලස්සන රතු පාට ටිබියුල මලක් එනවා. ඊට පස්සේ අපි වෙලා තියෙනවා මේ ටිප් පිළිවෙලට. වල් ටිප් පිළිවෙලට මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි නිල් පාට අරන් තියෙනවා මෙතන මේ කටුකරණු වලින්. නිල් කටරොඩු. කටරොඩු. කටරොඩු වලින්. නිල් කටරොඩු වලින්. ඊට පස්සේ අපි දාලා තියෙන හාතවාරිය වැල් කීපයක් මෙතන අපි අර වයින් ටයිප් එකක් ගන්න හින්දා මෙතෙන්ට අපි අක්කපාන දාලා තියෙනවා. අපි අන්තිම හරිය වෙද්දී රයිසෝම්ස් වලට ඇවිල්ලා තියෙනවා. කියන්නේ මෙතන ඉඟුරු, මෙතන වතකහ සහ හරංකහ, අවසාන වශයෙන් මෙතන මේ පොයින්ට් එක සේර. එතකොට දැන් මේක වටේට අපි දානවා හෙට විෂකුම්භ දානවා. ඒ වගේම පාවට්ට වලින් හෙජ්ජයක් ගහනවා, බටකිරිල් හෙජ්ජයක් ගහනවා. ඒ වගේ පොකුරු වද වලින් සමහර එක පැත්තක් කවර් කරනවා. එතකොට මේක හොඳ ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් මෙඩිසිනල් ප්ලාන්ට්ස් භාවිතා කරලා අපේ ගාඩනින් කරන්න පුළුවන් කියන්නේ. ලස්සන කලර් කම්බිනේෂන්ස් ගන්න පුළුවන්. හරිද? මේකේ එන තෙරපියුටික් වැලියු එක, ඇරොමැටික් වැලියු එක, හීලින් ප්‍රොපර්ටිස් හරි වැඩි. ඒක නිසා ගාඩනින් වල අද තියෙන මේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි හීලින් ගාඩන්ස් කියන එක. ඒ කියන්නේ හීල් වෙනවා. මේ වගේ තැනක ඇවිත් හීල් වෙනවා. ඒ කියන්නේ ඒක මෙන්ටලි හීල් වෙනවා, ෆිසිකලි අපිට හීල් වෙනවා. ඉතින් මෙන්න මේ හීලින් ගාඩන් concept එකට ගැලපෙන්න පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් ප්ලොට් එකක් තමයි මේ අපේ වික්‍රමාර්ක විශ්වවිද්‍යාලයේ මේ ගණේවතු ගාඩන් එකේ අපේ නිලධාරි මහතුරුත් එක්ක වෙලා අපේ ළමයි මේ හදලා තියෙන්නේ. ඉතින් අපි හෙට බලමු commercial cultivations කොහොමද කරන්නේ. දැන් මේකේ මේ තා පොඩි දෙයක් කියන්න ඕනේ. මේ ඔක්කොම පස මේ වටේ අපි දැන් මේ හෙජ් එක ගහලා තියෙන මේ උණ බට වලින් ඒක එතන ගාඩන් එක අපිට ඩිසයින් කරලා දුන්නේ. එතකොට මේ අපි දෙපාරක් මේක සීසාලා තියෙනවා මේ බිම. ඇට පොඩි කරලා තියෙනවා. ඊට පස්සේ මේක උඩින් කොම්පෝස්ට් ආස්තරණයක් දාලා හොඳින් නැවත පස පෙරලලා නැවත පස සමතලා කරලා තමයි මේ සිරු ශාක අපි මේකෙන් දාලා තියෙන්නේ. මේක හොඳ ප්ලාන්ට් එකක්. අපි මේක තව මාසයක් අමාර කියලා බලමු මොන මට්ටමකින් විද්‍යමාන වෙයිද කියලා.